Hiru FM Morning Show. Who's speaking? Who's speaking? Hello? Hello. අනේ මම මේ drive කරන ගමන් ඉන්නේ. ඉතින් අපි මොකද්ද කරන්න ඕනේ? ඉන්නකෝ කියලා ඉවර වෙනකම්. ආහා. මේ අනේ මගේ වාහනේ brake පදින්න නැහනේ. හලෝ මේ ගෙදරකට කතා කරන්නේ. brake නෑ. brake නෑ අයින් වෙන්නේ. කොයි හරියද ඉන්නේ? දැන් මේ පාරේ යන ගමන් ඉන්නේ. කොයි හරියද? අපි මේ හිඹුටානේ ඉන්නේ. ඔව් ආන්ටි මම මේ ඉන්නේ හිඹුටාන බෙලෙක් කඩේ හන්දිය ළඟ. නෑ. අයින් වෙන්න. වාහනේ පාරේ හරියට ගේන්න ඔයා බ්‍රේක් නැත්තම්. අනේ මිනිස්සු පාරට එනවා ආන්ටි. පාරේ කෙලින් ඔයා මේ ඒකේ මේකේ හප්පන්න නැතුව කෙලින් එන්න. අනේ කෙලින් එන්න බෑ ආන්ටි වංගු තියෙනවනේ. ආහා. මොරග හන්දි හරියද? ඔව් වංගුව ගන්නවා මම මේ හන්දි. ආහා. අයිනකට දාන්න බැරිද? අයිනකට පාර අයිනට කරලා. පුළුවන් ආන්ටි. හැබැයි මේ මිනිස්සු කට්ටියක් ඉන්නවා මේ හප්පගෙනම අයින්ට කරන්නද? හප්පගෙන යන්න එපා. ඉතින් අයින් කරගෙන යන්න. ඒගොල්ලන්ට කියන්නේ මේකේ බ්‍රේක් නැහැ මොකක් හරි කරන්න කියලා. පොඩකින් බ්‍රේක් නෑ. අයින් වෙන්න. අයින්. වෙන පාරකට හරවන්න ඔය බේකරි හන්දි හරියෙන් හරවන්න පුළුවන් නේද? ඇතුළට හරවුවනම්. අනේ කොහෙටද ආන්ටි ඉක්මනට කියන්නේ දකුණට වමටද? දකුණ මේ වමට. දකුණ? වමට. දකුණට. දකුණට හැරෙව්වොත් තියෙන්නේ මේ අර පන්සලනේ. ඇත්තද ආන්ටි එහෙනම් ඒ පැත්තට හරවන්න බෑ. සුදු ඇඳුමුකුත් නෙමෙයි මම මේ ඇඳගෙන ඇවිල්ලා තියෙන්නේ පන්සල් යන්න. ආහා. අනිත් පැත්තට හරවන්න. අනිත් පැත්තට. හරි දකුණට සිග්නල් දාලා. වමට. රයිට්ට හැරෙව්වා. ගෑරේජ් එකකුත් තියෙනවා ඒ හරිය නේද? අනේ මම දැන් මොකද කරන්නේ ආන්ටි? ඔක්කොම ඔයා මේ නියුට්‍රල් කරන්න. මේ මේක මොකද ඩිකියද? මොනවද මේ ක්ලච් එක මේ රේස් කරන එක ඒවයින් කකුල් අයින් කරන්න. කකුල් අයින් කරලා අත් දෙක තියන්නද? ඔව්. ක්ලච් එකෙන් අර රේස් කරන එකෙන් එහෙම කකුල් අයින් කරන්න. අයින් කළා ආන්ටි. එතකොට අඩු වෙයි නේද? අයියෙන් යනවා ආන්ටි. බ්‍රේක් කරන්න බ්‍රේක් හෑන්ඩ් බ්‍රේක් එහෙම අදින්න. අයියෝ ආන්ටි හෑන්ඩ් බ්‍රේක් එක නෑ මේ ගෙදර පොඩි වැඩකට තියලා ආවා. ආහා. ඔයා ගෙවල් කොහෙද තියන්නේ? මම කොළඹ. කොළඹ කොහෙද? කේම්බ්‍රිජ් ප්ලේස්. ආහා. අයින් වෙන්න බ්‍රේක් නෑ. ඉතින් මට නම් දැන් කියන්න දෙයක් නෑ. ඉතින් නවතින්නෙම නැත්තේ මොකද? ඕක දින් ස්ලෝ කරාම. ස්ලෝ වෙන්නේ නැද්ද? මොන ස්ලෝද ආන්ටි හයියෙන් යනවා. අනේ ආන්ටි මට නම් දැන් හිතනවා ගියර් එකට ගහන්නද? ගියර් මොකුත් කරන්න ඕනේ නෑ. ගියර් ඉතින් මන් දන්නේ නෑ. මේක මම මේ ඩ්‍රයිවිං දන්නේ නෑනේ. එහෙනම් අර ඔයා කිව්වේ ස්ටීලින් වීල් එක, ඇක්සලරේටරේ, ක්ලච් එක ඒව දන්නවා කියලා? ක්ලච් එක දන්නවා. අර බ්‍රේස් කරන එක දන්නවා. ඒව දන්නවා. මම මේ ඇක්සලරේටරේ පාගගෙන ඉන්න ආන්ටි හදිසි නැවතුනොත් වත්. ඔව් ඇක්සලරේටරේ ඒකෙන් කකුල අහකට කරන්න. මිනිස්සු නැද්ද පාරේ? ආන්ටි පොඩ්ඩක් ඉන්න ආන්ටි පොලිසියෙන් ඉන්න ෆෝන් එක කනේ තියන් ඉන්න බෑනේ පොඩ්ඩක් ඉන්න ආන්ටි. ඉතින් ඔයා කොහොමද ෆෝන් එකකින් කතා කරන්නේ? ඔහොම වාහනේ යනවනම්. අනේ ආන්ටි දෙයියන්ගේ නාමයට කටවහගෙන ඉන්නකෝ. හරි. හලෝ. අනේ ආන්ටි මම පනින්නද මේක හයියෙන් යනවා. පනින්න එපා. පැන්නම් තුවාල වෙයිද? ඉතින් ගිහිල්ලා හැප්පුණොත් ඊට වඩා කරදරයක් නේ ආන්ටි. පුළුවන් නම් පනින්න. ඉතින් පනින්න බලාගෙන තුවාල වෙන්නේ නැති වෙන්න. ස්ලෝ වුණේ නැද්ද? ස්ලෝ වෙනවා ෆාස්ට් වෙනවා. අනේ මොකද ආන්ටි මට ඉක්මනට කියන්නකෝ මේක දැන් ෆාස්ට් වෙලා. ෆාස්ට් වෙලා? ඔව් ෆාස්ට් යන්නේ ආන්ටි ක්ලච් එකෙන් කකුල ගන්නකොට දැන් ෆාස්ට් යනවා. එහෙම කොහොමද යන්නේ? කන්ද පල්ලමද? ආයි ක්ලච් එක පාගන්නද? මන් දන්නේ ක්ලච් එක පෑගුවම මොකද්ද වෙන්නේ? ස්ලෝ වෙනවද? ක්ලච් එක පෑගුවම නවතිනවා. එහෙනම් පාගන්න. පාගන්න? ආන්ටි තව හයියෙන් යනවා. අයියෝනේ. අයියෝ එහෙනම් කකුල අයින් කරන්න. මම නම් දන්නේ නැහැ. ඔකට කියන්න උත්තරයක්. ආන්ටි ලයිසන් තියෙනවද නැහැ? මට ලයිසන් නැහැ. මහත්තයාට නම් තියෙනවා. මට තේරෙන්නේ මම ස්විච් එක ඕෆ් කරන්නද? ඔය ස්විච් එක ඕෆ් කරේ නැද්ද තාම? නෑ ස්විච් එක ඕෆ් කරේ නෑ. ස්විච් එක ඕෆ් කරන්න ඉතින්. ස්ටාර්ට් කරනකොට දාන ස්විච් එක. ඒක ඕෆ් කරන්න නෑ. ඔව් ස්විච් එක ඕෆ් කරා නම් ස්ලෝ වේ. ඔයා මිච්චෙල්ල වල ස්විච් එක ඕෆ් කරේ නැත්තේ ඇයි? ආන්ටි මම මේක ඕෆ් කළේ නෑ ආන්ටි මේ පටස් ගාලේ පාරේ මැද නතර වුණොත් වස ලැජ්ජාවනේ ආන්ටි ඩ්‍රයිවිං බෑග් කියලා හිතයිනේ. ස්විච් එක ඕෆ් කරන්න ඉතින්. හරි ආන්ටි ඕෆ් කරා. ආන්ටි. අනේ ආන්ටි හයියෙන් යනවා. මට නම් තේරෙන්නේ නැහැ මොනව කරන්නද කියලා. ආන්ටි හයියෙන් යනවා ආන්ටි අනේ මං ඉවරයි ආන්ටි. හයියෙන් යන්න බෑනේ බ්‍රේකෙන් කකුල ගත්තා නම්. අයියෝ ආන්ටි මං ඉවරයි ආන්ටි හැප්පුණා ආන්ටි. මට කරන්න දෙයක් නැහැ. කට්. හරි ආන්ටි බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කළාට. කවුද කතා කරන්නේ? thank you ආන්ටි. හොඳ හූ ස්පීකින් එකක් ගන්න පුළුවන් වුණා. thank you. කවුද? කොහෙන්ද කතා කරන්න කියන්නේ? අනේ අපි හිරු FM එකෙන් ඇන්ටි පැටියෝ. Who's speaking? Hiru Who's speaking අංශයේ ඉදිරිපත් කිරීමක්. Hiru